හරි එහෙනම් ඊයේ උදේ 10ට පටන් ගත්ත ගමනේ අපි වේවැල්දොල ඊට පස්සේ රාමගුහාව රාමගල ටික පහු කරගෙන අපි කූනිස්සන් ඇල්ල පැත්තෙන් එන පාර එකතු කරගත්තා අපේ දෙහනකන්ද මුක්වත්ත පාරේ වන්දනාකාරයන්ගේ සිරිපා ගමනට. ඊට පස්සේ රාමගල පහු කරගෙන අපි ඉදිරියට එද්දී අපිට ඔය බාතියදොල කියන කොටසත් එක්ක අපිට ඒ ටික හම්බුණා. ඒත් එක්ක එතනින් එහාට රත්කන්ද හම්බුණා. දෙහනකන්ද මුක්වත්ත පාරේ රත්කන්ද පහු වෙනකන් අපිට සිරිපා හිමේ පේන්නේ නැහැ. ඒත් එක්ක අපිට සිරිපා හිමේ කොහොමද බලා ගන්න බැරි වුණා. මොකද දේශගුණේ අපිට පොඩ්ඩක් හරස් වුණා. කාලගුණ තත්ත්වය අපිට පොඩ්ඩක් හරස් වුණා වර්ෂාව හින්දා. කොහොම හරි හවස 5 වෙද්දී අපි පැරඩයිස් ඇල්ල ගාවට අපේ අලුත්ම පාර වෙන ඔය ෆිෂිං හට් පැත්තෙන් පටන් ගන්න බත්තුලෝය දිගේ එන පැරඩයිස් ඇල්ල පාර එකතු වෙන තැනට අපි ඇවිල්ලා ඊයේ රෑ නවත්තන් ගත්තා. ඉතින් එතනින් එහාට අද අපි මරේ කන්ද හරියෙන් අපි පටන් ගත්තා දෙහනකන්ද මුක්වත පාරෙන් හිමේ කරුණා කරන්න. අද වාසනාවන්තයි. දැන් අපිට හිමේ පේනවා. හිමෙත් එක්ක ඔයාගේ දකුණු අත පැත්තෙන් ඔයාට පේනවා 60 නල්ල තනි පාරයි එතන මහගිරි ගමේ ගාව තියෙන කඩේ සුදු පාටේ. ඒත් එක්කම අනෙක් පැත්තෙන් ලාවට ඒක ලොකුවට පේන්නේ නැහැ පැහැදිලිව අපිට පේනවා රත්නපුරා පාරයි මහගිරි ගමේයි අපි එතෙන්න තමයි දැන් මේ එකතු වෙන්න ගමන් කරමින් ඉන්නේ. ඉතින් මේ ගමනේදී අපේ නඩේ වන්දනාකාරයෝ ගොඩක් ඉන්නවා. වෙනදා වගේම මට උදව් වෙනවා කැමරාකරණයෙන් අපේ දෙවෙනි ගෝලයා මගේ දෙවෙනි ගෝලයා සහන් අපි ඊළඟ පරම්පරාව මේ ගමන් කරන වන්දනාකාර ගොඩේ. ඒත් එක්කම මෙතන පල්ලෙහා යහපැත්තේ මුල්ලෙම ඉන්න උදේශ් අපි 2010 12 ගමන් පටන් ගන්නකොට අවුරුදු වල හිටපු අපේ පරම්පරාවේ දැනට ඉතුරු වෙලා ඉන්න කිහිප දෙනාගෙන් එක්කෙනෙක්. ඒත් එක්කම ඡායාරූපකරණය කලන හරි විද්‍යාර්ථ විද්‍යාලයේ මහනුවර ඒත් එක්කම යස් සොසයිටි එකේ වගේම මේ හොඳ ගවේෂකෙක් හොඳ වෙඩින් ෆොටෝග්‍රැෆර් කෙනෙක්. ඒත් එක්ක මිනිස්සයාට මේ පොඩ්ඩක් දුර්ලභ ගණයේ මේ ගෙඹි විශේෂයක් හම්බ වෙලා. ඒකට දඟලන ගමන් ඉන්නේ අපේ දෙවනි පරම්පරාව ඊළඟට මේ වන්දනා ගමන් වල යෙදෙන ඒ වගේම මේ හයිකින් වැඩසටහන් ටික කරගෙන යන. ඒත් එක්කම අපිට අද සහභාගී වෙනවා අපේ නෑදෑ පරපුරේ එක්කෙනෙක් අවුරුදු 15 කොල්ලෙක් දෙහනකන්ද මුක්වත්ත අති දුෂ්කර මාර්ගයෙන් කිලෝමීටර් 15ක් දුර ගෙවාගෙන කිසිම ගාණක් නැතුව ඔන්න අද සිරිපා පද්මේ කරුණා කරන්න යනවා. ඉතින් පරම්පරාවෙන් පරම්පරාවට මේ දේවල් යන්න ඕනේ. පරම්පරාවෙන් පරම්පරාවට මේ දේවල් රැකෙන්නත් ඕනේ. අපි ඇවිදන් යන් එහෙනම් දෙහනකන්ද මුක්වත්ත පාරෙන් මේ අපේ වාරයේ සිරිපා කරුණාව දෙහනකන්ද මුක්වත්ත මාර්ගය හරහා.